Hi. සනේ ඕනේ. Hey guys, welcome back to our channel. Today vlog is special one because we three girls went to the Kokoda track in Melbourne, Dandenong. We decided to start super early in the morning. හැබැයි කියන්න කනගාටුයි guys. Sunrise එක බලන්න යන්න plan කරාට අපි ready වෙලා එළියට බහිද්දිත් 7 o'clock උත් පහු වෙලා. කමක් නෑ. එහෙම තමයි. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑනේ. එහෙම කියලා අපි සැලුනේ නෑ guys. ඔන්න ඉතින් full pick up එකේ අපි මේ last වෙන්නේ hiking එකක් යන්න. මේක මේ hiking එකක් කිව්වට එහෙමම නෑ. but අපි එහෙම හිතමු. ඔන්න එහෙනම් මෙතන 20 minutes වගේ ඉඳලා අන්තිමේදී යන පාර decide කරගත්තා. තුන් දෙනාම පාරවල් තුනකට කැමති වුණාට අපි 1000 steps වලින් ගිහින් fitness steps වලින් බහින්න තීරණය කළා. අපි එහෙනම් hiking එක full energy එකෙන් start කරන්න තමයි මේ හදන්නේ. පේනවනේ දුව ඇවිදින ලස්සන. බලන්නකො මෙතන තියෙන වෙනම vibe එකක්. අපි මෙතන crowded නැහැ කියලා හිතලා ආවට පුදුම මිනිස්සු ගොඩක් guys එදා හිටියේ. වටපිට බල හිමින් කයියක් දාගෙන තුන් දෙනාම දැන් මේ hiking එක යන ගමන් තමයි ඉන්නේ. හරිම peaceful හැඟීමක් මට නම් එන්නේ මේ hiking එක යද්දී. මම කොහොමත් nature එකත් එක්ක ඉන්න ආස කෙනෙක්. ඒ නිසා මං වගේ අයට නම් මේ වගේ hiking එකක් යන එක පුදුම විදිහට mind එක relax කරන වැඩක්. අපෝ 1000 steps නේ මේක මහලුකු තුඩක්ද කියලා හිතලා තුන් දෙනා මාවට පැය භාගයක් යන්නත් කලින් තුන් දෙනාටම මහන්සි. අපි තුන් දෙනා මේ ටික නැක්කේ දැන් නම් පොඩ්ඩක් රෙස්ට් කරමු කියලා කතා වෙලා. ඒක නිසා අපි තුන් දෙනාම මෙන්න මේ ස්පොට් එකට වෙලා චුට්ටක් රෙස්ට් කරා. ඇත්තටම රෙස්ට් කරා කිව්වට රෙස්ට් මත් නෙමෙයි. අපි මෙතනට වෙලා නේචර් එක බල ෆොටෝස් වීඩියෝස් ටිකක් තමයි ගත්තේ. ඒක තමයි ඉතින් අපි තුන් දෙනාගේ රෙස්ට් එක උනේ. මේ ස්පොට් එකේ ඉඳන් ගත්ත ෆොටෝස් වීඩියෝස් ටික තමයි මට නම් ලස්සනටම තිබුණේ දා. ඔක්කොම ග්‍රීන් කලර් එකට වටේම ගස් පිරිලා හරිම ලස්සනට එතනේ ෆොටෝස් ටික නම් වැදිලා තිබ්බා. බලන්නකො මේ වීඩියෝස් දෙකෙත් ලස්සන. දැන් ඉතින් ආයෙත් තියෙන්නේ අපි ආපු වැඩේ පටන් ගන්න. අපේ hiking එක පටන් ගන්න තමයි මේ හදන්නේ. වටපිටාවේ ලස්සන view එක බලාගෙන අපි දැන් මේ උඩටම නගින ගම වීඩියෝ එකේ පේනවට වැඩිය හරිම ලස්සනයි guys මේ දෙපැත්ත. Green everywhere, trees, forest. It's total peaceful feeling එකක් තමයි මට මේ වෙලාවේ අද්දි දැනුනේ guys. Sometimes we need to slow down and enjoy nature. මම නම් හිතන්නේ එහෙමයි. ගොඩ කාලෙකට පස්සේ මෙහෙම hiking එකක් යන නිසාද කොහෙද මේ ස්ටෙප්ස් ටික නගෙද්දි නම් මට හරිම අමාරුයි. හිතන තරම් ලේසි නෑ guys පඩිපෙළ නගින එක. කොහොම හරි පිටිපස්සේ ඉඳන් අපිව පුෂ් කරේ උමා අක්කා තමයි. බැරි වෙලාවත් මං තනියෙන් එහෙම මේ hiking එක ආවනම් අනිවාර්යෙන් මේ හරියේදී මම hiking එක නවත්තලානේ. ඒ තරම් මහන්සි දාඩිය දාගෙන නැග්ගේ මම නම් උඩට. මෙතනදි මම දැක්ක දෙයක් තමයි මිනිස්සු ගොඩක් ඇවිල්ලා හිටියේ තනියෙන් hiking කරන්න. අපි වගේ groups, couples හිටියේ හරිම අඩුයි. Finally after 1000 steps lamai we reached a viewpoint. ඔන්න එහෙනම් අපි තුන් දෙනා කොහොම හරි උඩටම නැග්ගා. යම් බලන්න උඩ මොනවද තියෙන්නේ කියලා. ඉන්න මං ඔයාලා view එක පෙන්වන්න එක්කයි යන්න. view එක පෙන්වන්න එන්නේ කිව්වට මේක වටේටම ගස්නේ තියෙන්නේ. view එක මේ තියෙන්නේ view එක.
හිතුවට වැඩිය ලස්සනයි හැබැයි. මේක දකිද්දි නම් මට හිතුනේ සන්රයිස් එක ලස්සනට තියෙන්නේ නැති කියලා. අපරාධේ අපිට ටිකක් උදේ නැගිටලා ප්ලෑන් කරගත්ත විදිහට ආවනම් සමහරවිට අපිට සන්රයිස් එක බලන්න තිබ්බා. කොහොම වුණත් අපි හයිකින් එක ආවනේ. ඒ ගැන සතුටුයි. පල්ලෙහා හයිකින් එක ස්ටාර්ට් කරන තැනට වැඩිය මෙතනට ආවට පස්සේ මාරම සීතලක් තිබ්බේ. මට නම් ඒක ලොකුවට දැනුන්නේ නැහැ. හැබැයි අනිත් දෙන්නන් නම් මාරම සීතලින් හිටියේ. මොකද මම ට්‍රැක් කිට් එක ගන්න සම්පූර්ණයෙන් ඇඳගෙන ආවේ. ඒ නිසා මම නම් සීතලෙන් බේරුණා. අපි තුන්දෙනා දැන් මේ මෙතනට වෙලා ඉන්නේ ඉඳ ගන්න තැනක් හම්බෙනකම්. කට්ටිය හෙට මෙහෙට වෙනකන් ඉඳලා අපි තුන්දෙනාම මේ හදන්නේ ගෙනාපු ස්නැක්ස් ටික රස විඳින්න. උදේට කවුරුත් බ්‍රෙක්ෆාස්ට් අරන් හිටපු නැති නිසා උඩට නැග්ගට පස්සේ පුදුම බඩගින්නක් තමයි තුන්දෙනාටම තිබ්බේ. ඇත්තම කිව්වොත් මේ ගෙනාපු ස්නැක්ස් ටික තුන්දෙනාට මදි වුණා. ඒක තමයි අපි තුන්දෙනා මේ hina වෙවි කියන්නේ. කොහොම හරි තියෙන විදිහට බඩකටත් පුරව ගත්තා. අපිට යාළුවෙකුත් හම්බුණානේ. එයාටත් කොමඩු කෑල්ලක් කන්න දීලා අපි තුන්දෙනා ඊළඟට පොඩි ටික්ටොක් එකක් දෙකක් එහෙමත් කරලා දැන් මේ පල්ලෙහාට බහින්න තමයි හදන්නේ. අපි තුන්දෙනා මේ බහින්නේ ෆිට්නස් ස්ටෙප්ස් වලින්. ජීවිතේ හීන පස්සේ දුවලා මහන්සි වෙන අපි හැමෝටම මෙහෙම එකම එක දවසක්වත් මාසෙකට තියාගන්න ඕනේ guys. තව ටික කාලෙකින් අපි අපේ ටාගට්ස් වලට ගියාම ඒ ස්ට්‍රෙස්ෆුල් කාලෙත් අපි මෙහෙම ඇවිදලා හිතේ සැනසීමෙන් සතුටින් හිටියා නේද කියලා මතක් කරලා hina වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්න පුංචි කාලේ තමන් ආස දේවල් කරන්න ආස තැන්වල යන්න guys. මොකද තරුණ කාලේ කියන චිත්‍රපටිය විකාශය වෙන්න එකපාරයි කියනවනේ ජීවිතේටම. කතාවෙන් කතාව පල්ලෙහාටම තුන්දෙනා බැහැලා. එහෙනම් අදට මගේ hiking vlog එක ඉවරයි. If you enjoy this vlog, don't forget to like, comment and subscribe guys. See you in the next vlog. Bye.